හදවත බදු වූ තැනක දැවැන්ත පර්වතයක් අහසට ඇසවී තිබේ. පර්වත රාජධානිය ඉදිවන්නට පෙර ඒ හුදෙක් රජෙකු වෙනතුරු බලා සිටි ඝන වනාන්තරයෙන් වැසුණු කළු ගලක් පමණක් විය. කාශ්‍යප රජු තම පියා මරා රාජ්‍යත්වය පැහැරගත් පාපයන්ගෙන් පීඩා විඳි මිනිසෙක්. සැකය සහ බිය නිරන්තරයෙන් ඔහුගේ මනස පීඩාවට පත් කළේය. තම සොයුරු මුගලන්ගේ සීනාවට කිසිසේත් ළඟා විය නොහැකි ලෙස බලකොටුවක් තැනීමට ඔහුට අවශ්‍ය විය. තම රාජධානිය ගොඩනැගීමට මෙතෙක් වනේ සැගව පිහිටි පක්ෂිශෛල පර්වතය තෝරා ගන්නා ලදී. එය සැබවින්ම කල නොහැක්කක් බඳු වූ කාර්යයක් විය. අසීරු ඉලක්කයක්, දහස් ගණන් ශ්‍රමිකයින්, ඇතුන් සහ විශ්මකර්ම ශිල්පීන් ස්වභාව ධර්මය ආශ්චර්යයක් බවට පත් කිරීමේ මෙහෙයුම ආරම්භ විය. දියවුයන් මුළු ලොවම විත කළ ජල තාක්ෂණයක්. ගුරුත්වාකර්ෂණයෙන් පමණක් ක්‍රියාත්මක වන ජලමල් මෙහි නිර්මාණය විය. පොළව යටින් දිවෙන පීඩන කුටි සහ නල පද්ධති ජාලය වියලි කාලයේදී පවා ජලය නොකඩවා ගලා ඒමට සලස්වන ලදී.